Hello guys! Welcome back to Rasa's Diaries YouTube channel. ඉතින් අද මම යන්නේ ඔයාලත් එක්ක එකතු වෙලා කාලයක් වෛරල් වෙච්ච සාබු ඩ්‍රින්ක් එක හදන්න. ඉතින් අපිට ඒකට ඉස්සෙල්ලාම ඕන වෙනවා ජෙලි, ඒත් එක්කම සව් මේන් ඉන්ග්‍රේඩියන්ට් එක. ඒ වගේම condensed milk, මම මෙතන අරගෙන තියෙන ෆෘට්ස් විදිහට ස්ට්‍රෝබෙරිස් ටිකක්, ඒ වගේම මිල්ක්. මට වීඩියෝ එකට දාන්න අමතක වෙච්ච ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙනවා. හැබැයි මම යූස් කරපු එක මම පස්සේ ගත්තා. අපේ ගෙදර තිබ්බ ඉතුරු වෙච්ච මිදි වගේක් මම හිතුවේ ඒවත් දානවා කියලා. ඉස්සෙල්ලාම සව් ටික අපි තම්බගෙන ඉමු. අපි සව් ටික තැම්බෙනකන් අපේ පළතුරු ටික ලෑස්ති කරගමු. ඊට පස්සේ අපි පළතුරු ටික භාජනයට එකතු කරගන්නවා. ඉස්සෙල්ලාම මිදි, ඊට පස්සේ ස්ට්‍රෝබෙරිස් තමයි මම එකතු කරගත්තේ. පස්සේ අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක සව්. condensed milk උත් ඇඩ් කරගන්නවා. මට මුලදි කියන්න අමතක වුණා අපි මේකට chia seed උත් ඇඩ් කරගන්නවා. මෙතනදී අපේ choice එක අනුව ඕනම milk එකක් අපිට use කරන්න පුළුවන්. අපි ගත්තේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් මිල්ක් එකක්. මම දැක්කා සමහරක් අය ෆ්‍රෙෂ් මිල්ක්, ඒ කියන්නේ වයිට් නෝමල් මිල්ක් එක දාලා ඒකට කලරින් නැත්නම් ෆ්ලේවර්ස් ඇඩ් කරනවා. ඔයාලට කැමති විදිහට මිල්ක් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ජෙලි ටිකක් ඇඩ් කරගන්නවා.